බයිනෝක පල්ලෙහාට. මොකටද බං? අපි දෙන්නටම වැදගත් කාරණාවක්. පල්ලෙහාට බයිනෝකෝ. අනේ ඔබ මිතා කියපන් ඉතින්. ඒක එහෙම සද්ද කරලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. පල්ලෙහාට එනෝකෝ කිව්වහම. අනේ බම් මේ බොහොම අමාරුවෙන් අහලට නැගගත්තේ. ඔබ මිතල කියපන් මට ඇහෙනවා. පල්ලෙහාට එන්නකෝ ඒක. වැදගත් කාරණාවක්. සිංහල තේරෙන්නේ නැද්ද පොට? දැන් කියපන්. ඔය ටිකත් එන්නකෝ ඉතින්. බැන්න. අන්න නෙමෙයි යකෝ වැටුණා පිස්සුද උඩ ඉඳන් පයින්ද. වැටිලා. දැන් ඇයි? කපිලයි. උඹේ අතේ රුපියල් 500ක් නැද්ද ගන්න? ඒ තිබ්බනම් මම දෙනවා උඹට මේ වෙලාවේ අතේ මොකුත් නැහැ උඹට මට දෙන්න. 500 ඒක තමයි. දැන් ඕක කියන්නද මට මේ අර උඩ ඉඳලා බහින්න කිව්වේ? ඔය කල්ලිල ගන්න අදාගන්න කල්ලිල ගන්න. වරික. ඔහේ? වරේ වහලුඩට. මේ තින් දෙව්වරි වගේ චරිතයෙන් මේ කපිලයි කියන්නේ. මොකන්ද බං ඒ ගාන්ජාන් සද්දයක් කියන්නේ? ඇයි? ඉන්නවා බං ඔය කනවා ගැන නගපංකෝ. මොකෝ මට උඩින් ඉන්න කියලා කතා කරේ. සල්ලි ඇත්තේ විතරමල්ලේ වෙන්ට. අපිලා මෙහාට වලෙන් කුබක්. ඇයි? උඹද නෙමෙයි මම දිනනවා කියන්නේ. අයි මන් දෙම. බබිලයි 500 දෙයන්කෝ. 500ක්ද? ඉතින් බම් මේ උද දෙකන් ආව උඹ සල්ලි දෙන්නනේ මට. සල්ලි දෙන්න නෙමෙයි ඔබට එන්න කිව්වේ සල්ලි නෑ කියන්නේ. එහෙම ගහනවා එහෙනම් 500යිත්ම කියන්න තිබ්බනේ සල්ලි උඹත් නෑ කියලා. හරි ඉතින් ඔබ මට බිමට එන්න කියලා රුපියල් 500ක් නැද්ද කියලා. ඔබ මං උඩට එන්න කියලා නෑ කිව්වා. එන්න ගහන්න කරන්න එපා මං කපිලයා. උඹ මොනේසි මම්මා. ඒ වගේ අසමන්දන් වැඩ කරන්නේ අයිසි කොල්ලෝ. හඳුනේ උඹ. දලලයි. උඹට මං හොඳ කපිලන්නේ උඹ කපිලයා. මොකද කපිලයා බෙච්චා. පිටට ගහලා පොල් වර්ධ ගත්තා කියලා හිතාගෙන හරිය. තෝ මං කියලා හිතාගන්න ඉන්නියෝ. තෝ මං හින්දා වින්ඩෝඩෝ. කපිලයා පරයා. පිච්චා වරේ වරෙන් එන්නේ උඹලා තමයි වරේ උඩට වරේ. අනේ කපිලයා ගාව 500ක් තියලා.